ආදි පරාක්ෂක්ති මෑණියන්ට පහනක් තියෙනවා දල්වන්න. ඒ පහන දල්වන්නේ සෙනසුරාදා බදාදා කියන කෙඹුර දවස් දෙකට විතරයි. එතකොට මේ පහන දල්වන්න හඳහන පරීක්ෂා කරගන්න මන් ළඟට එනවා. එතකොට මම ඒකට මුදලක් අය කිරීමක් කරන්නේ නැහැ. ඒ මිනිස්යාගේ මේ හඳහනෙන් තමයි මිනිස්යාගේ මොකද්ද වෙලා තියෙන්නේ, ග්‍රහචාරය හොඳ නැද්ද, ඒ රාෂ්ට්‍රකේ මොනවා වෙලාද, ඒ මිනිස්යාට කරදර ඉස්සරහට ගැටලු මොනවද ඇති වෙන්නේ කියලා හඳහනෙන් බලලා කියන්න පුළුවන් නේ. එතකොට මම මේ දේවල් බලලා එයාට ඒ විදිහට කියනවා මෙන්න මේ විදිහේ දෙයක් තියෙනවා, මේ විදිහේ දෙයයි කරගන්න ඕනි, මෙහෙමයි කියන එක. නමුත් මං හඳහනක් බලන්න එහෙම කිසිම මුදලක් අය කිරීමක් කරන්නේ නැහැ. ආර දරුවෝ කියනවනේ මට මේ වගේ දෙයක් වුණා, මේ අම්මේ මට මේ ළමයා කොහොම හරි මගේම කරගන්න ඕන කියන. එතනදිත් මං ඒ දරුවට අනිවාර්යෙන් පිට වෙනවා. තව තියෙනවා දඬුවම් දෙන්න ඕන දේවලුත් තියෙනවා. මං එතනදී අනිවාර්යෙන් දඬුවම් දෙන දේවලුත් මම මේ විදිහටම කරලා ඒ දේ සාර්ථකව මම කරලා දෙනවා. අනිවාර්යෙන්ම ළමයෙකුට මොනවා හරි ගෑනු දරුවෙකුට කරදරයක් මොනවා හරි ප්‍රශ්නයක් පිරිමි ළමයෙක් අතරින් වෙනවා නම් ඒක ඉතින් වැරදි දෙයක් නේ. වැරදි දෙයට දඬුවම් දෙන්න මම දෙපාරක් හිතන්නේ නැහැ. මං ඒ දේ අනිවාර්යෙන් කරලා දෙනවා. ඒ ගෙදරට නිවසට ව්‍යාපාර කරන ස්ථානෙට ඒ දේවල් ඒ දුම ඇල්ලුවායින් පස්සේ එතනට අනිවාර්යයෙන්ම ලෙඩ දුක් කරදර ඒ දේවල් නැති වෙනවා. එතකොට භූමි වල තියෙන භූමි දෝෂ, പ്രേත දෝෂ නැති වෙනවා. එතකොට එතන මේ දේව භූමියක් විදියට මිනිස්යාගේ ජීවිතේ හැමදේම යහපත් අතට හැරෙනවා. එතකොට භූමි ලාභ ලැබෙනවා. ඒ දරුවට ඒ බෙහෙත් ටික ශරීරයට අහන්න නැති හේතුව මොකක්ද කියලා බලනවා. එතකොට එහෙම සමහර අයගේ ශරීරවල යම්කිසි බලපෑම් බලවේග තියෙනවා. එතකොට තව ඥාති බලපෑම් ඒ දේවලුත් තියෙන අය ඉන්නවා. මේ එතකොට මං ඒ දේවල් බලලා කරලා මන් ළඟ බලගතු යන්ත්‍ර තියෙනවා. එයාලට මං කියනවා මෙන්න මේ දේ කෙරෙන්න ඕන. මේ දේ කරොත් තමයි ඔයාලගේ ශරීරයට ඔයා බොන බෙහෙත් ටික ශරීරයට අහලා ලෙඩ දුක් ටික සුව වෙන්නේ. මෙන්න මේ දේ කරොත් තමයි කියලා බලගතු යන්ත්‍ර තියෙනවා. ඒ දේවල් මම පලන් දෙනවා. එතකොට අතිබෞද්ධ සාමාන්‍ය දෘෂ්ටියෙන් අපට ඉතින් ඕන අද දවසේ අතිබෞද්ධ වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ මාතලේ පුරවරේ කාලි අඩවියේ ඉඳලා. එහෙම නැත්නම් ඊටමත් ප්‍රසිද්ධ අඩවියක්, ප්‍රසිද්ධ තැනක ඉඳලා තමයි අද දවසේ මේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ අපිත් එක්ක කතා බහේ නියැලෙන්නේ ජ්‍යොතිෂ්‍ය වේදිනී, ජ්‍යොතිෂ්‍ය උපදේශිකා බද්රා දේවී මහත්මියත් එක්ක. ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන්. ඉතින් අද දවසේ අපිට විශේෂිත වූ කතා බහක් කරන්නට සිද්ධ වෙනවා. මොකද මෙතුමිය ළඟ ඊටමත් වටිනා කියන උපදේශ මාලාවක් වගේම මෙතුමිය හා සම්බන්ධ වෙලා මෙතුමියගෙන් පමණක් කරගන්නට පුළුවන් වැඩ කටයුතු පිළිමත කතා කරගන්නට තමයි අද දවසේ මේ වැඩසටහන පුරා කතා බහ කරන්නට අපි හිතාගෙන ඉන්නේ. ඉතින් මුලින්ම ඔබතුමියගෙන් දැනගන්න කැමතියි මෙතන මේ පුස්කොළ පොතකුත් එක්ක පුස්කොළ පොතක් තියෙනවා. මේ පිළිබඳ විශේෂයෙන් කාරණා දක්වන්නට අවශ්‍යයි කියලා ඔබතුමිය සඳහනක් දැක්වුවා. අපි මේ පිළිබඳ පොඩ්ඩක් කතා කරමු. මම ජ්‍යොතිෂ පැත්තෙන් වැඩ කටයුතු කරනවා. තව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පැත්තෙනුත් වැඩ කටයුතු කරනවා. එතකොට මෙන්න මේක ගැන ඇහුවනේ ඔයා. මේක මගේ පරම්පරාවෙන් මට ලැබිච්ච දෙයක්. මේක මගේ ආච්චිගේ. එයා තමයි උඩුගම් විතානලාගේ සොපිහාමි කියන්නේ. එයාගෙන් තමයි මට මේ අත්පොත ලැබුණේ. මේකේ ගොඩක් දේවල් මිනිස්යාගේ ජීවිතේ කරන්න පුළුවන් හුඟ දේවල් මේ පොතේ ලියවිලා තියෙනවා. ඒකයි මම මේ අත්පොත අරගෙන මේ වැඩ කටයුතු කරන්නේ. එතකොට මේ ජ්‍යොතිෂ වැඩ කටයුතු වගේම මේ গুপ্ত විද්‍යාව පැත්තත් වැඩ කටයුතු ඔබතුමී කරනවා කියලා සඳහනක් දැක්වුවා. මේ දෙකම කරනකොට ඔබතුමීට මේ ප්‍රශ්න ඇති වෙලා නැද්ද? නැත්නම් මේ දෙකම එකට කරන එක දෙයක් දැනගෙන කරන එක ඔබතුමී හිතන විදිහට මේ ඒ දේ මිනිහෙක්ට හරියටම සාර්ථක වෙන විදිහේ වැඩක් කරගන්න පුළුවන්ද මේ දෙකම එකට කරන නිසා? ඔව් මෙහෙමයි. අනිවාර්යයෙන්ම මේ දෙකම එකට කරන නිසා ගොඩක් පහසුයි මිනිසුන්ට වැඩ කටයුතු කරන්න. දැන් ජ්‍යොතිෂ සම්බන්ධව කිව්වහම ගෙවල් දොරවල් වල තියෙන දෝෂනේ. ඒ දෝෂවලට අනිවාර්යෙන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පැත්තෙනුත් යන්න වෙනවනේ. එතකොට මේ දෙකම අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා ඒගොල්ලන්ගේ ඒ වැඩ කටයුතු සඳහා මේ කරගන්න. එතකොට මහත්මිය මේ පොතේ විශේෂයෙන්ම මේ මිනිහෙක්ට දියුණුවටත් මිනිහෙක් පරිහානියටපත් වෙන්නත් මේ අපල උපද්‍රව කියන දේවල් මිනිහෙක්ට බලපානවා ජීවිතේට. මේ අපලවලට විශේෂිත වූ කෙම් ක්‍රමයක් එහෙමත් නැත්නම් විශේෂිත වූ කරන්නට යමක් මේ පොතේ ඇතිද? ඒ කියන්නේ එහෙම තියනවද? ඒ දේවල් මොනවද?
මෙහෙමයි දැන් අපල උපද්‍රවවලට මල්ලග මටම ආවේනික වෙච්ච දෙයක් තියෙනවා කරන්න. ඒක තමයි මම මේ අපල උපද්‍රවවලට ආදි පරාශක්ති මෑණියන්ට පහනක් තියෙනවා දල්වන්න. ඒ පහන දල්වන්නේ සෙනසුරාදා බදාදා කියන කෙම්බුර දවස් දෙකට විතරයි. එතකොට මේ පහන දල්වන්න බෙහෙත් ඖෂධ වලින් තමයි මේ පහන හදන්නේ. ඒකෙන් ඒ පහන දැල්වීමත් එක්ක මිනිස්යාගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ ග්‍රහ දෝෂ ග්‍රහාපල වලට ග්‍රහයන්ගේ තියෙන බලපෑම් වලට ඒ රාෂ්ටක දෝෂ වලට මිනිසුන්ගේ දියුණුව නැති වෙනවා නොයෙකුත් ප්‍රශ්න ගැටලු ඇති වෙනවනේ. ඒ දේවල් සඳහා තමයි මේ පහන දල්වලා මිනිසුන්ගේ ජීවිතයට යහපතක් ඇති කරගන්නේ. ඒ කියන්නේ මේ විශේෂයි මේ ඔබතුමී ළඟ තියෙන දේ මම හිතන්නේ මේ පුරවරේ මේ මාතලේ දිස්ත්‍රික්කයේ ඔබතුමී ප්‍රසිද්ධ වෙන්නත් හේතුවක් වෙන්න ඇත්තේ මේ දේවල් තමයි. ඒ කියන්නේ වෙන කට්ටිය ළඟ නැති ඔබතුමීගෙන් කරලා ඒ කියන්නේ ඔබතුමී හා සම්බන්ධ වෙලා වැඩක් කරගත්තොත් අතිසාර්ථක වෙන වැඩ ක්‍රම තමයි ඔබතුමී ළඟ තියෙන්නේ. අනිවාර්යෙන්ම. මීට අමතරව ඔබතුමීගේ එක්ක සම්බන්ධ වෙලා මේ ගුරුකම් ශාස්ත්‍රය සම්බන්ධයෙන් වැඩ කටයුතු කරනවා කියලා ඔබතුමී සඳහන් කරා. ඔව්. එතකොට මේ ශාස්ත්‍රයේ පැති ගොඩක් තියෙනවා. අපි නිකමට හිතුවොත් වශී ගුරුකම් එහෙම නැත්නම් නිවස් වලට ආරක්ෂාව ව්‍යාපාර දියුණු කරන්නට මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඉන්න අය බේරගන්න මේ වගේ එකීමකි තව මොනවද මේ අනිවින කොඩිවින මේ දේවල් වලට ඔබතුමීට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්ද ඔබතුමී හා කවුරු හරි සම්බන්ධ වුණොත් මේ දේවල්ට සහනයක් ලබා දෙන්න පුළුවන් මේ අනිවාර්යෙන් පුළුවන් මෙහෙමයි දැන් එතකොට ඔය ගෙවල් දොරවල් වල තියෙනවනේ භූත දෝෂ තියෙනවා ප්‍රේත දෝෂ තියෙනවා ලෙඩ දුක් කරදර තියෙනවා එතකොට ඒ දේවල් වලට මම හදනවා විශේෂ දුමක්. ඒ දුම හදන්නේ බෙහෙත් ඖෂධ 190ක් අරගෙන තමයි ඒ දුම හදන්නේ. 190ක් 190ක් ගන්නවා. ඒ සුවඳ ධූපය හදන්න. එතකොට ඒ සුවඳ ධූපය හරිගස්සලා ඒ ගෙදරට නිවසට ව්‍යාපාර කරන ස්ථානෙට ඒ දේවල් ඒ දුම ඇල්ලුවායින් පස්සේ එතනට අනිවාර්යයෙන්ම ලෙඩ දුක් කරදර ඒ දේවල් නැති වෙනවා. එතකොට භූමි වල තියෙන භූමි දෝෂ, ප්‍රේත දෝෂ නැති වෙනවා. එතකොට එතන මේ දේව භූමියක් විදියට මිනිස්යාගේ ජීවිතේ හැමදේම යහපත් අතට හැරෙනවා. එතකොට භූමි ලාභ ලැබෙනවා. ධන යෝග ධන වාසනාව ඒ සියලු දේවල් ඇති කරගන්න පුළුවන් අර මම කියන මේ සුවඳ ධූපයෙන්. ඒ කියන්නේ ඔබතුමී ළඟ මේ දෙයක් කාට හරි මෙහෙම දෙයක් ගන්නට අවශ්‍ය වුණොත් ඔබතුමී හා සම්බන්ධ වෙලා වැඩ කටයුත්තක් කරොත් මේ දේ ගන්න හම්බ වෙනවද නැත්නම් වෙනම මිලට ගන්න ඒ සුවඳ ධූපේ තියෙනවද නෑ ඒක මම මිලකට කියලා විකුණන දෙයක් නෙවෙයි ඒ සුවඳ ධූපේ මට කවුරු හරි කෙනෙක් කතා කරලා එයාගේ දුක් කරදර මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් කිව්වොත් මම ඒක හරි ගස්සලා ඒ මිනිස්යාගේ ජීවිතේ යහපත් අතට හැරෙන විදියට හරි ගස්සලා දෙනවා එතකොට ඔබතුමීත් එක්ක සම්බන්ධ වෙලා මේ අපි හිතමු මේ ලංකාවේ ඇතුලේ ඉන්න මිනිස්සුන්ට වගේම පිටරට ඉන්න අයටත් වැඩ කටයුතු කරගන්නට අවස්ථාව ඇති. ඒ වගේ කෙනෙක්ට ඔබතුමී හා සම්බන්ධ වෙලා කටයුත්තක් කරගන්නට ඕන වුණොත් ඒ විදිහේ වැඩක් කරගන්න පුළුවන්. මෙහෙමයි පිටරට ඉන්න අය වුණත් ලංකාවේ ඉන්න අය වුණත් ගොඩාක්ම කතා කරන්නේ බැඳීම් පැත්තෙන් ඒ කියන්නේ බැඳීම් දුරස් වෙලා ආදර සම්බන්ධතා බිඳිලා සැමියාගේ බිරිඳගේ අතර තියෙන දුරස්භාවය ඒ සියලු දේවල් වලට මෙතන මේ ස්ථානේ වැඩ කටයුතු කරලා යහපත් අතට හරවලා දෙනවා. එතකොට මේ යම් කිසි කෙනෙක්ට වැඩක් කරගන්න අවශ්‍යයි නමුත් ඔවුන්ගේ අතේ මිල මුදල් හරි හැටියට නැහැ. මේවට වියහියදම් කරගන්නට විදිහක් නැහැ. ඇත්තටම අන්ත අසරණ කෙනෙක් ඔබතුමීගෙන් උපකාරයක් බලාපොරොත්තු වුණොත් ඔබතුමීට නොමිලේ වුණත් මේ දේ කරලා දෙන්න හැකියාවක් තියෙනවද? අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් අසරණ අය ඉන්නවනේ මිල මුදල් වියදම් කරගන්න බැරි අය. ඒගොල්ලන්ට ඉතින් මං අනිවාර්යයෙන්ම මම මේ කරන දේ අනුව ඒගොල්ලන්ට පිහිටක් අනිවාර්යයෙන්ම මගෙන් ලැබෙනවම තමයි. මම මේ නොමිලේ ගුරුකම් කරන කතාව ගැන පොඩ්ඩක් කතා කරේ. මට අහන්න ලැබුණා වටින් ගොඩින් පොඩි ආරංචියක් ආවා ඔබතුමී මේ හඳහන් බලන එක මිනිස්සුන්ට නොමිලේ කරලා දෙනවා කියලා. ඒ කියන්නේ ඒක සේවාවක් විදිහට කරනවා කියලා අහන්න ලැබුණා. මේ කතාව ඇත්තද? ඔව් මෙහෙමයි. හඳහන පරීක්ෂා කරගන්න මන් ළඟට එනවා. එතකොට මම ඒකට මුදලක් අය කිරීමක් කරන්නේ නැහැ.
ඒ මිනිසයාගේ මේ හඳහනෙන් තමයි මිනිසයාගේ මොකද්ද වෙලා තියෙන්නේ ග්‍රහචාරය හොඳ නැද්ද ඒ රාෂ්ටකේ මොනවා වෙලාද ඒ මිනිසයාට කරදර ඉස්සරහට ගැටලු මොනවද ඇති වෙන්නේ කියලා හඳහනෙන් බලලා කියන්න පුළුවන් නේ. එතකොට මම ඒ දේවල් බලලා එයාට ඒ විදිහට කියනවා මෙන්න මේ විදිහේ දෙයක් තියෙනවා මේ විදිහේ දෙයයි කරගන්න ඕනි මෙහෙමයි කියන එක. නමුත් මං හඳහනක් බලන්න එහෙම කිසිම මුදලක් අය කිරීමක් කරන්නේ නැහැ. එන්නේ නැතුව කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා ඔබතුමීට දුරකථන ඇමතුමක් ලබා දීලා මේ එහෙම දෙයක් කරගන්නට ඕන නම් එහෙම දෙයක් කරලා දෙන්නත් පුළුවන් මේක. ඔව් මෙහෙමයි දැන් එන්නේ නැතුව ගොඩාක් දුර බැහැර ඉන්න අයට එන්න අපහසුතාව තියෙනවනේ. ඒගොල්ලන්ගේ නම උපන්දිනේ උපන් වෙලාව ලග්නේ ඒ විස්තර ටික මට එව්වොත් මම ඒගොල්ලන්ට ඒ විස්තර අනුව බලලා කියනවා මොකද්ද වෙලා තියෙන දේ වෙන්න යන දේ මොකද්ද ඒ සියලු දේවල් බලලා කියනවා. ඒවට වෙන ප්‍රතිකර්ම තියෙන්නේ මොනවද කියන එක. ඔව් ඒවට මොනවද මේගොල්ලන්ට කරන්න ඕන මේගොල්ලන්ට යම් දෙයක් කරන්න ඕනද නැත්නම් මේ කරන්න අවශ්‍යතාවයක් නැද්ද ඒ සියලු දේවල් බලලා කියනවා. හරි අපි ජ්‍යොතිෂ පැත්තෙන් අපහු গুপ্ত විද්‍යාව පැත්තට පොඩ්ඩක් එමු. මේ ඒ විදිහටම කෝල් එකක් දීලා වශීගුරුකමක් කරන ගන්න කෙනෙක්ට අවශ්‍ය නම් ඒ දේත් කෝල් එකක් දීලා කරගන්න පුළුවන් වේද? ඔව් මෙහෙමයි. වශීගුරුකමක් කියන්නේ ඉතින් මිනිසෙක්ගේ හිතක් දැන් තරහ වෙච්ච කෙනෙක්ගේ හිතක් නැවත ඒ කෙනා කෙරෙහි ආදරය ඇල්ම ඇති වෙලා බැඳීම ඇති කරගන්න කරන උත්සාහයක්නේ. එතකොට ඒකට ඒගොල්ලන්ට එන්නේ නැතුව කරන්න ක්‍රමවේද තියෙනවා අනිවාර්යයෙන්ම. ඒ විදිහට කරන්න ක්‍රමවේද තියෙනවා. ඒ විදිහට ඒ ආකාරයෙන් මම ඒගොල්ලන්ටත් ඒ ප්‍රශ්නේ විසඳලා අනිවාර්යයෙන්ම දෙනවා. එතකොට මේ අතරම අම්මා කෙනෙක් විදිහට ඔබතුමීට මේ අනන්තවත් මේ රටේ ඒත් එක්කම විදේශගත වෙලා ඉන්න අපේම සහෝදර සහෝදරියෝ දුවලා පුතාලා කතා කරනවා ඇති. ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා ඇති. යම් අවස්ථාවලදී ඔවුන් ගැටලු වලට මුහුණ දුන්නු තැන ඉඳලා ඒක කොයි ආකාරයෙන් අවසන් කරගන්න ඕනිද කියන තැන දැනගන්න ඔබතුමීට කතා කරනවා ඇති. විශේෂයෙන්ම මේ පාසල් යන වයසේ ඉඳන් ඉන්න අපේ පුංචි දැරිවියෝ ඒත් එක්ක මෙතනින් ඉදිරියට එතනින් ඉස්සරහට වයසේ ඉන්න අය පවා මේ කතා කරලා ඔවුන්ට උණු දේවල් එහෙමත් නැත්නම් ඔවුන්ව යම් කිසි විදිහකට ආදර සම්බන්ධතාවයකින් එහෙමත් නැත්නම් රැවටීමකින් ඔවුන්ගේ අමාරුවේ වැටිලා ඇති. මම මේ සඳහන් කරන දේ ඔබතුමීට තේරෙනවා ඇති. ඔවුන් ඇත්තටම ඔවුන්ගේ ජීවිතේ වටිනාම දේ නැති කරගෙන සමහර වෙලාවට හිතේ කනස්සල්ලෙන් ජීවිතේ නැති කරගන්නට පවා අවස්ථා උදා කරගන්න තත්ත්වයේ ඉඳලා ඔබතුමීට කතා කරනවා ඇති. මෙහෙම කෙනෙක් හිටියොත් එහෙම දෙයක් කරපු කෙනාට ඔබතුමීට දඬුවමක් ලබා දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් එහෙම කෙනෙක්ව අනාථ කරලා දාලා ගියපු කෙනෙක්ව නැවත ගෙන්නලා දෙන්න පුළුවන්ද? ඔව් මෙහෙමයි. ඔයා මගේ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අනන්ත අප්‍රමාණ දරුවෝ මට කතා කරනවා. ඒ කතා කරන්නේ ඒ දරුවන්ගේ ජීවිත විනාශ වෙලා ඇත්තටම කියනවනේ. පිරිමි ළමයිගේ අතින් ප්‍රශ්න ඇති වෙලා නොයෙකුත් කරදර ප්‍රශ්න ගැටලු වලට මූණ දීපු දරුවෝ මමත් අම්මා කෙනෙක්. මටත් දරුවෝ ඉන්නවා. නමුත් මම අම්මා කෙනෙක් විදියට ඒ දරුවන්ගේ ජීවිතේ සාර්ථක කරලා දෙනවා අනිවාර්යයෙන්ම. මෙහෙම දෙයක් තියෙනවා. සමහර දරුවෝ කියනවනේ මට මේ වගේ දෙයක් වුණා මේ අම්මේ මට මේ ළමයා කොහොම හරි මගේම කරගන්න ඕන කියන. එතනදිත් මම ඒ දරුවට අනිවාර්යෙන් පිට වෙනවා. තව තියෙනවා දඬුවම් දෙන්න ඕන දේවලුත් තියෙනවා. මං එතනදී අනිවාර්යෙන් දඬුවම් දෙන දේවලුත් මම ඒ විදිහටම කරලා ඒ දේ සාර්ථකව මම කරලා දෙනවා අනිවාර්යෙන්ම. ළමයෙකුට මොනවා හරි ගෑනු දරුවෙකුට කරදරයක් මොනවා හරි ප්‍රශ්නයක් පිරිමි ළමයෙක් අතරින් වෙනවා නම් ඒක ඉතින් වැරදි දෙයක් නේ. වැරදි දෙයට දඬුවම් දෙන්න මම දෙපාරක් හිතන්නේ මම ඒ දේ අනිවාර්යෙන් කරලා දෙනවා. කතාබහ අවසන් කරන්න කලින් ඔබතුමීගෙන් දෙයක් දැනගන්නට ඕනි. මේ සාමාන්‍යයෙන් අපි වෛද්‍ය විද්‍යාව අනුව බෙහෙත් මිනිසුන්ට දෙනවා මොකක් හරි රෝගයක් වුණොත්. සමහර වෙලාවට ඔබතුමියන්ලා ඇතින් ඇවිල්ලා කියනවා ඇති. අපි ඇතිමුත් කියනවා සමහර වෙලාවට යම්කිසි කෙනෙක්ට මේ දෙයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම කොච්චර බෙහෙත් බීවත් මේ දේවල් මගේ ඇඟට අල්ලන්නේ නැහැ. ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන කෙනෙක්ට ඔබතුමීට පිටක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. ඔයා ඔය අහපු කාරණාව අනිවාර්යෙන් මට මිනිස්සු කියනවා. ඒ කියන්නේ ඒගොල්ලන් මගෙන් අහනවා මෙච්චර කාලයක් මම මේ රෝගයට බෙහෙත් බොනවා. නමුත් නම් මට මෙච්චර කාලයක් බෙහෙත් බීලත් මේ රෝගේ මට සුව කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට මම එයාගේ නම උපන්දිනේ උපන් වෙලාව තියෙනවා නම් ඒ විස්තර ලග්න ඒ දේවල් අරගෙන ඒ දරුවට ඒ බෙහෙත් ටික ශරීරයට අහන්න නැති හේතුව මොකක්ද කියලා බලනවා. එතකොට එහෙම සමහර අයගේ ශරීරවල යම්කිසි බලපෑම් බලවේග තියෙනවා. එතකොට තව ඥාති බලපෑම් ඒ දේවලුත් තියෙන අය ඉන්නවා. මේ එතකොට මං ඒ දේවල් බලලා කරලා මන් ළඟ
බලගතු යන්ත්‍ර තියෙනවා. එයාලට මං කියනවා මෙන්න මේ දේ කෙරෙන්න ඕන. මේ දේ කරොත් තමයි ඔයාලගේ ශරීරයට ඔයා බොන බෙහෙත් ටික ශරීරයට අහලා ලෙඩ දුක් ටික සුව වෙන්නේ. මෙන්න මේ දේ කරොත් තමයි කියලා බලගතු යන්ත්‍ර තියෙනවා. ඒ දේවල් මං පලන්දනවා. එතකොට කවදාකවත් කිසිම දවසක එයාගේ ජීවිතයට කිසිම බලපෑමක් ඇති නොවන විදිහට වැඩ කටයුතු සලස්සලා දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ මාතලේ පුරවරේ කාලි අඩවියේ ඉඳලා භද්‍රාදේවී මහත්මියත් සමග හරි අපූර්ව කතා බහක නියැලුනේ. ඉතින් මෙතුමිය හා සම්බන්ධ වෙලා වැඩ කටයුත්තක් කරගන්නට අවශ්‍යතාවය තියෙනවා නම් අපි දුරකථන අංකය සඳහන් කරනවා මෙතුමියගේ කෝල් එකක් දීලා වැඩ කටයුත්ත කරගන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් නැවතත් මේ වගේ වැඩසටහනක එකතු වීමේ බලාපොරොත්තු වෙන සමුගන්නම්. සියලුම දෙනාට ජය වේවා.